ආයිබෝවන් මෙහුම් කලා YouTube නාලිකාවට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්නේ කොට්ටෝරයකට මලක් මහන විදිය ඔයාලට. මේ රෙදි කෑල්ල කරගෙන අඟල් 22 දිග පළල 18යි රෙදි යාර භාගයක් අරගෙන ඒක යට මේ වක්පි විසින් එකක් කියලා මල යටින් එම්බ්‍රොයිඩර් මැෂින් එකේ මලක් මහ ගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. සෙට් මැෂින් එකක් තමයි මේකට ඕන. ලස්සනට කපාලට නයි ගෙදර ලස්සනට පෙච්චල් බෙච්ච ඉදි කටුව යවලා ලස්සන නිමාවක් කරගන්න පුළුවන්. ව්‍යාපාරයකට ඔයාලට මේක කරලා ව්‍යාපාරයක් ආරම්භ මේ නටු කොළ මහනකොට නූල් මාරු කරගන්න ඕන. මම මේකෙම ඉතින් මහනවා. මේ ඔයාලට පුළුවන් කොළ පාට නූල් දාලා කොළ පිටි හිම මසා ගන්න. ලස්සන නිමාවක් කරගන්න පුළුවන්. මම වීඩියෝ එකට මේ නූලෙන් මසනවා. මහල නිමා කරගන්නේ. ලස්සන මල් මෝස්තරයක්
ගෙදර පාවිච්චියට ලස්සනට ඔයාලට මහල දාගන්න පුළුවන් කොට්ටෙට. මේ වගේ ලස්සන කොට්ටු එකට මලක් මහලා ඔයාලා මගේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. හැම දිනාටම හැමෝටම සුබ දවසක් වේවා. මම අදට නතරන ආයි වීඩියෝ එකකින් මම නැවත හමු වෙනවා.